හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔන්න උදේම වහින්න ගත්තා. ඉතින් මේ වැස්සේ මට හිතුණා පුංචි කෑමක් හදන්න ඕන කියලා. ඒ කෑම හදලා තේ එකක් බොන ගමන් පුංචි වැඩකුත් කරන්න තියෙනවා මට. ඉතින් අද හදන්න යන්නේ නම් ඩේට් මෆින් එකක්. මං වීඩියෝ එකක් බලලා රෙසිපි එක ලියා ගත්තා. ඉතින් මේ රෙසිපි එකේ හැටියට නම් ග්‍රෑම් 120ක් තමයි ඕනේ. හැබැයි මම මේ ගත්ත පැකට් එකේ ග්‍රෑම් 250ක් තියෙනවා. හැබැයි ඒ තියෙන්නේ ඇටත් එක්ක බරනේ. ඉතින් මේක හොඳට සෝදලා අරගෙන ඇට ටික ඉවත් කරලා ග්‍රෑම් 120ක් කිරා ගන්න ඕනේ. හරි. දැන් හදන්නේ රටින්දි ටික හොද ගන්න. වතුර ටිකක් දාලා මං රටින්දි ටික චුට්ටක් වෙලා පෙඟෙන වගේ තිබ්බා. එතකොට අර එකට එකට ඇලිලා තියෙන රටින්දි ටික පොඩ්ඩක් මට ගලව ගන්න පහසු වෙන නිසා. ඊළඟට රටින්දි වල ඇට අයින් කර ගන්න ඕනේ. මම YouTube වීඩියෝ එකක් බලලා තමයි මේ රෙසිපි එක හොයාගත්තේ. ඉතින් ඒකේ විදිහට නම් තිබ්බේ රටින්දි ටික තීරු වලට කපා ගන්න කියලා. හැබැයි ඉතින් මම මෙහෙම කපන්න යනකොට මට හිතුණා මේක මෙහෙම කපනකොට හරි අමාරුයි ඇටේ වෙන් කරලා ගන්න. ඊට වැඩිය ලේසි මේක අතින් මේ ඇටේ අයින් කරා නම් කියලා හිතිලා මම ඊට පස්සේ මේ කැපිල්ල පැත්තකින් තියලා අතින් වැඩේ කරන්න පටන් ගත්තා. ඇත්තටම හිතුවත් වගේ අතින් රටින්දි ඇට ටික අයින් කරගන්න එක ලේසි වුණා මට. ඊට පස්සේ ඒකේ රෙසිපි එකේ කියලා තිබ්බ විදිහට මේ රටින්දි ඇට අයින් කරලා රටින්දි චුට්ටක් කෑලි කෑලි වලට කපා ගන්න කියලානේ තිබ්බේ. මං ඉතින් මේ ආයෙ කපන්න ගියේ නැහැ. ඔහොමම පොඩියට රටින්දි ඉරාගෙන වගේ පොඩි පොඩි කෑලි වලට වෙන් කරගෙන හදාගත්තා ඒ ටික. මං ග්‍රෑම් 250 රටින්දි පැකට් එකේම ඇට ටික අරගත්තා. මං දන්නේ නැහැනේ කොච්චරක් තියෙනවද කියලා. ඉතින් ඊට පස්සේ දැන් මේ හදන්නේ එතනින් ග්‍රෑම් 120ක් රටින්දි මගේ රෙසිපි එකට අවශ්‍ය කරන ප්‍රමාණය මැනගන්න. මම රටින්දි ඔක්කොම දාලා බැලුවා. එතකොට ඒ කියන්නේ ග්‍රෑම් 250 පැකට් එකම සුද්ධ කරපු ටික දාලා බලපුවාම ග්‍රෑම් 193ක් වගේ තිබ්බා. ඉතින් ඒකෙන් මං වැඩි හරි අයින් කරලා ග්‍රෑම් 120ක් වගේ වෙන්න ගත්තා. ඊළඟට මේ රටින්දි වලට ටී බෑග් දෙකක් දාලා බේකින් සෝඩා වලින් තේ හැඳි භාගයක් දාලා වතුර කෝප භාගයක් දාලා මේ ඔක්කොම ටික රත් කරගන්න ඕනේ. එතකොට අර ටී බෑග් වල තියෙන හොඳ බ්‍රවුන් කලර් එක මේ රටින්දි වලට ඇබ්සෝබ් වෙනවා. ඉතින් ලස්සන කලර් එකක් ගන්න තමයි මේ වැඩේ කරන්නේ. මේකේ වතුර ටික හිඳනකම් මේ ටික හිඳ ගන්න ඕන. ඊට පස්සේ හොඳටම නිවෙනකම් තියලා තියන්න ඕන අපේ ඊළඟ වැඩේ පටන් ගන්න. ඉතින් රටින්දි ටික නිවෙන්න තියලා මං ඇවිත් බලද්දි වැස්ස නම් දැන් පායගෙන එන්නේ. තව ඉතින් චුට්ට වෙලාවකින් හොඳට ආයෙ අවුව පායයි. ඉතින් මේ දවස්වල එහෙම තමයි පොඩ්ඩයි වහින්නේ. ඊට පස්සේ අවුව. හරි. ඊළඟට රටින්දි ටික හොඳටම නිමුණාට පස්සේ මං අනිත් වැඩ ටික පටන් ගත්තා. මම මේ වෙලේ එකතු කරගන්නවා මාජරින් ග්‍රෑම් 65කුයි බ්‍රවුන් ෂුගර් ග්‍රෑම් 40කුයි. ඊට පස්සේ මේක හොඳට බීට් කරගන්න ඕනේ. බීට් කරගන්න යති හරි වැඩේ තමයි උනේ. ওই ටික මේ එහෙට මෙහෙට විසි වෙන්න ගත්තා. ඊට පස්සේ මං ඉතින් මේ වැඩේ නවත්තලා පොඩ්ඩක් මේ ටික සීනි මාජරිනුයි එකට ටිකක් කලවම් කරගත්තා අතින්. ඊට පස්සේ බීට් කරගන්න එක මට ලේසි වුණා. හරි දැන් නම් හරි ගියා. කලින් වගේ හෙට මෙහෙට විසි වුණේ නැහැ. මට හොඳට බීට් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ බිත්තර ගෙඩියක්
ඇඩ් කරගන්න ඕනේ. බිත්තර ගෙඩියක් දාලා මං ආයෙත් සීනි හොඳට දිය වෙනකම්ම මේ ටික හොඳට බීට් කරගත්තා. ඊළඟට පිටි ග්‍රෑම් 65ක් ඕන වෙනවා. මේ පිටි ග්‍රෑම් 65ට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් දාලා ඒ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ බැටර් එකට අපේ පිටි ටික දාගෙන මේක හොඳට ස්පැචුලා එකකින් කලවම් කරගෙන තප්පර 30ක් විතර ආයෙ බීට් කරගන්නවා. එතකොට අර තියනවා නම් පිටි මොන හරි කැට කැට වගේ ටිකත් හොඳට දිය වෙලා එනවා. හරි මේ තියෙන එතකොට අර අපි කලින් හදාගත්තු රටින්දි එක මේ ටික දාලා අපේ මික්ෂර් එකට හොඳට ස්පැචුලා එකකින් කලවම් කරගන්න තියෙන්නේ. මට මේ වෙලේ නම් හිතුණා හැබැයි මේක ටිකක් වෙට් වෙලා අර කෑලි කෑලි ගතිය නැතුව නිකන් ඒක එකට එකට ඇලිලා වගේ තිබ්බේ. අපි ඉතින් බලමු බේක් වෙලා එද්දි මේක හරියටම මේ හරියනවද කියලා මට ෂුවර් එකක් තිබ්බේ නැහැ හැබැයි. දැන් ඉතින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මිශ්‍රණය මේ ලේයර්ස් වලට දාගන්න. මං ගත්තු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියලා තිබ්බේ මෆින් 6කට ප්‍රමාණවත් විදිහට තමයි. ඉතින් මම 6ක් වෙන්න මෆින් 6ක් වෙන්න මේ විදිහට මිශ්‍රණය ටික ටික සමාන වෙන විදිහට දාගෙන ගියා. ඉතුරු වෙන හරිය ආයෙත් සමාන වගේ වෙන විදිහට බෙදලා ආයෙ දැම්මා. මේ වෙලාවෙද්දී oven එක සෙල්සියස් අංශක 170ට ප්‍රීහීට් වෙන්න දාලා තිබ්බේ. මට ඒක ඔයාලට කියන්න අමතක වුණානේ. හරි දැන් මික්ස් එක ඔක්කොම දාගත්තා. ඊට පස්සේ ඩබල් ටැප් කරලා මේක ගිහින් oven එකට දාන්න තමයි තියෙන්නේ. oven කරද්දී සෙල්සියස් අංශක 170 විනාඩි 20ක් වගේ දාගත්තාම හොඳටම ඇති. විනාඩි 20 ඉවර වෙනකම් මගේ වැඩේ ඉතින් ඕක තමයි. දැන් ඉතින් මෆින් ටික එළියට ගන්න වෙලාව. ඇත්තටම මෆින් ටික ලස්සනටම ඇවිත් තිබ්බා. පෙනුමනා හරියම ලස්සනට තිබ්බා. අපි බලමු රහත් ඒ වගේද කියලා. ඉතින් ඔන්න හවස මම වොෂ් එකකුත් දාගෙන තේ එකකුත් හදාගෙන මං උදේ හදාගත්තු මෆින් එකේ රස බලන්න තමයි දැන් මේ යන්නේ. ඇත්තටම මෆින් එක හරිම රසට තිබ්බා. බලන්නකො ඇතුළත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඇත්තටම මේ හොඳටම මෆින් එක හොඳටම හැදිලා තිබ්බා. මම ඔයගොල්ලන්ට කිව්වනේ මට තව චුටි වැඩක් තියෙනවා කියලා කරන්න. ඉතින් දැන් මේ හදන්නේ ටිෂු පේපර්ස් වලින් මල් පොකුරක් හදාගන්න. හරි මම වීඩියෝ එකක් දැකලා තමයි මේක හදන්න හිතුවේ. හරි ලේසි හදාගන්න. අපිට ඕනි ටිෂු පේපර්ස්. ඒ ටිෂු පේපර්ස් ගද්දි අර සමහර ටිෂු පේපර්ස් තියෙනවා වතුරට දිය වෙන එකක්. එහෙම නැතුව වතුරට දිය වෙන්නේ නැති ටිෂු පේපර් එකක් තමයි ගන්න ඕනේ. ඉතින් ටිෂු පේපර්ස් මේ වගේ මේ පේන විදිහට කෑලි කොටු වගේ කෑලි 8ක් ඕනේ එක මලක් හදාගන්න. ඉතින් මේ විදිහට කෑලි කපාගෙන ඊට පස්සේ පෙති කපා ගන්න තමයි මම මේ හදන්නේ. බලාගෙන ඉන්නකෝ කියනට වැඩිය බලන් ඉද්දි ලේසියෙන් මං හිතන්නේ තේරුම් ගන්න පුළුවන්.
ඊට පස්සේ කපාගත්තු පෙති 8ම මේ විදිහට එක උඩ එක තියලා වතුර ටිකක් දාලා දියසායම් වලින් මේ විදිහට පාට ඇප්ලයි කරගන්න ඕනේ. ඔයාට කැමති පාටක් දාගන්න පුළුවන්. මම රතු පාටිනුයි කහ පාටිනුයි තමයි පෙති ලස්සන කරගන්න යන්නේ. ඊළඟට මේ ටිෂු පේපර් එකේ තියෙන වැඩිපුර වතුර ටික ඔක්කොම අපි අයින් කරනවා. අයින් කරලා මේ පෙති 8ක් තියෙනවනේ. ඒ 8 වෙන වෙනම අරගෙන වේලෙන්න දානවා. මල් පෙති ටික වේලෙනකම් මම මේ හදන්නේ මල් වලට ඕන කරන නටු ටික හදාගන්න. ඒකට මම පාවිච්චි කරේ A4 කොළ. පෙති ටික වේලුණාට පස්සේ පෙති 8ම එක උඩ එක තියලා මෙන්න මේ විදිහට නමා ගන්න ඕනේ. දැන් ඉතින් තියෙන්නේ මල් පෙති ටික මේ විදිහට හැමීට දිග අරගන්න එක. මල් ටික හදාගෙන ඉවරයි මම. මල් 6ක් හදාගත්තා. ඒ මල් ටික දැන් අටුවලට සෙට් කරගන්න තමයි තියෙන්නේ මේ විදිහට ගම් ගාලා.
ඔන්න මේ විදිහට තමයි හදාගත්තු මල් ටික තියෙන්නේ. මම ගෙදර තිබ්බ ආටිෆිෂල් ලීව්ස් වගේකුත් දාලා ලස්සනට මල් ටිකත් එක්ක හැඩ කර ගත්තා. ඉතින් ආයෙත් දවසක හම්බෙනකන් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. බායි.